අනේ මට කෙලවුණා චුට්ටෝ මගේ ලක්ෂ 5ක් ඉවරයි මුහුදේ ඉන්න මාළුන්ට ජැකට් මහන්න ගිය මෝඩයා මං බං ඒ ඔකලා ඔක්කට හොඳ වැඩේ තොට සා බලපංග චුට්ටෝ මේ මුහුදේ ලස්සන මම මේ කල්පනා කළේ මේ දවස්වල ලංකාවේ බිස්නස් හැදෙන්නේ නැති එකේ ඩොලර් හොයන්න රට යන්න කියලා බං. රට යන්න? ඒක නම් බරු අදහස මුදලාලි. හැබැයි ඉතින් රට යන්න ලොකු බිස්නස් ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. ඒකනේ මුදලාලි. නෑ බොස්. මම මේ කුඹුරේ වැඩේ අතහැරලා මුහුද බලන්න ආවේ. බොස්ට උදව්වක් දීලා ඩොලර් ටිකක් හොයන්න. මම මේ මුහුද දිහා බලන් ඉඳලා සුපිරි බිස්නස් එකක් හිතුවා. මේ මුහුදේ ඉන්න මාළුන්ට ඊතල හැදෙනවා ඇතිනේ. මං හැම තිස්සෙම වතුරේ ඉද්දි මං හදන්නේ මුහුදේ මාළුන්ට මහන්න ලයිෆ් ජැකට් ඒ වගේම ස්වේටර්ස් බිස්නස් එකක් පටන් ගන්න. අම්මෝ මාළුන්ට ජැකට් මුදලාලි ඔයා නම් ජීනියස් කෙනෙක්. හැබැයි ඔය බිස්නස් එක ලංකාවේ කරන්න බෑ. ඕක කරන්න ඕනේ ලෝකෙ ලොකුම මුහුද තියෙන්නේ ඇමරිකාවේ. ඇමරිකාවට ගිහින්. ඇමරිකාවට? සිරාවටම? ඒත් බං ඇමරිකාවට යන්න වීසා ගන්න මාර අමාරුයි කියනවනේ. ඒකට තමයි මං ඉන්නේ මුදලාලි. මගේ යාළුවෙක් ඉන්නවා ඇමරිකන් එම්බසි එකේ. එයාට ලක්ෂ 5ක් දුන්නොත් හෙට උදේ වෙද්දී වීසා එක එයි. පාස්පෝර්ට් එයි. ප්ලේන් ටිකට් එකයි ඔක්කොම ගෙදරටම ගෙනත් දෙනවා. ලක්ෂ 5? කිසි ප්‍රශ්නයක් නෑ. මං දැම්ම බැංකුවෙන් සල්ලි අරන් එන්නම්. බන්දියා ඔබ මෙතනට වෙලා මුහුද බලාගනි. මාළුන්ට ජැකට් මහන්න සයිස් එක නැනපන්. මං සල්ලි අරන් එන්නම් දුවගෙන. චුට්ටෝ මල්ලි උඹට ඇමරිකන් එම්බසි එකේ යාළුවෝ ඉන්නවද බං? පිස්සුද බන්ඩයෝ. මුදලාලිව අන්දලා ලක්ෂ 5කට විදින්න හදන්නේ. උඹ හෙට උදේම කොළපාට වැනියම ගලවලා කොට කලසමකුයි තොප්පියකුයි දාලා ඇමරිකන් සුද්දෙක් වාගේ මේ බීච් එකට වරෙන්. මම මුදලාලිව මෙතනට එක්කන් එන්න වීසා එක ගන්න. අම්මට සිරි එල කිරිමල්ලි මං උදේට සුද්ද වාගේ එන්න. ඔන්න මුදලාලි අර ඉන්නේ ඇමරිකන් එම්බසි එකේ ලොකු මහත්තයා. එයාට සල්ලි ටික දෙන්න. ඔන්න මහත්තයා සල්ලි. කෝ වගේ වීසා එක? Yes. Thank you, boss. Visa is okay. මාළු ජැකට් okay. ඈ මේ මොකද්ද මේ? යකෝ මේ අපේ ගමේ ඉන්න මෝඩ බණ්ඩියානේ. තොපි දෙන්න එකතු වෙලා මගේ ලක්ෂ 5ට විද්ද නේද? තක්කඩියා. බණ්ඩියෝ සල්ලි අරන් දුවපියෝ. සුද්දා හුණා දුවපියෝ. කෙලවුණා චුට්ටෝ
මගේ ලක්ෂ එකහමාර ඉවරයි. මොහොතේ ඉන්න මාළුන්ට මාළුන්ට දෙකට මහන්න ගිය ලොක්කට විච්ච වැඩ. අයියෝ අපට සිල්බා.